හයි කොහොමද මගේ ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා. මම ලොග් එක ගේන්නේ සන්ඩේ දවසකින්, ඉරිදා දවසකින් තමයි ගේන්නේ. ඉරිදා දවස ගෙවුනේ විදිහ කොහොමද කියලා තමයි ගේන්නේ. මොකද ගිය සතියේ මම ගේන හිටපු ලොග් එක මට ගේන්න බැරි වුණ හින්දා මේ සතියේ මම හිතුවා ඒ ලොග් එකකින් ඔයගලන්ට කතා කරන්න කියලා. මම පැතුවේ ඔබ ළඟම හැමදාම නවතින්න මතකයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න. පල්ලියට ගිහිල්ලා ඊට පස්සේ මට තිබ්බා කැන්සල් කරන්න බැරි ක්ලාස් එකක් කවර් කරන්න. ඉතින් මම ක්ලාස් එක කරන්න කොහොම හරි වෙලාවට එතනට ගියා. හිත ඇතුලේ ආදරය සංගවාගෙන බැයින්න ආදරයෙන් ඔබ ළඟට වී ඔබටම අත දෙන්න. ඉතින් කොහොමද ඔයගොල්ලන්ට මම හිතනවා ඔයගොල්ලන්ගේ පහුගිය දවස් හරිම සතුටින් ඔයගොල්ලන් ගත කරන්න ඇති කියලා. ඉතින් මම පොරොන්දු වුණ විදිහටම ඔන්න මේ ලොග් එකට මම විෂන් බෝඩ් එක හදපු ක්ලිප්ස් ටිකත් මේකටම ඇඩ් කරා. ඔයගොල්ලන් බලලා එන්ජොයි කරන්න. අනිත් එක මට රික්වෙස්ට් කරලා තිබ්බා වොයිස් ඕවර් එකක් කරන්න කියලා. ඉතින් මම හිතුවා හැම මාසෙම එක සතියකට එක වොයිස් ලොග් එකක් ගේන්න කියලා. මොකද මට හැම වෙලෙම වොයිස් ලොග් කරන්න බෑ. හැබැයි මම මාසෙකට එක සතියක් ඔන්න පොරොන්දු වෙන විදිහට වොයිස් ලොග් එකක් ඔයාලට ගෙනාවා. කයට ඉඩ දෙන්න තියෙනවා තව දුර යන්න. හිත ඇතුලේ ආදරය සංගවාගෙන බැයින්න ආදරයෙන් ඔබ ළඟට වී ඔබටම අත දෙන්න. මම ඊට පස්සේ හවස ගිතර ඇවිල්ලා මම විෂන් බෝඩ් එක කරපු ක්ලිප්ස් ටික මේකට එඩිට් කරන්න පටන් ගත්තා. එකනම් කර ඇතන විෂන් බෝඩ් එක හැදුවේ ගිය අවුරුද්දේ 30 හරි 31 හරි දෙසැම්බර් 30 හරි 31 හරි. හැබැයි මම පොරොන්දු වුණා ඊට කලින් සතියේ විෂන් බෝඩ් එක හදපු විදිහ ගේනවා කියලා. ඉතින් මම මේ ප්‍රොමිස් එකට තමයි විෂන් බෝඩ් එකේ වීඩියෝ එක මම මේකට ඇඩ් කරේ. විෂන් බෝඩ් එක හැදුවද කොහොමද හදාගත්තේ එතකොට මේ ඔයගොල්ලන්ගේ ටාගට්ස් මොනවද ලොකු ටාගට්ස් තියනවද එහෙම නැත්නම් ඔයගොල්ලන්ට විෂන් බෝඩ් එක හදන්න ලේසි වුණාද ඉතින් මේ දේවල් කමෙන්ට් එකක් දාලා ෂෙයා කරගෙන යමු. ඒ වගේම මගේ විෂන් බෝඩ් එක කියනවා නම් ඒක එක්ස්ප්ලেইন කරනවා නම් ඒක ඇත්තටම හරි සරලයි. මොකද මේ අවුරුද්දේ මට විෂන් බෝඩ් එකට මම ගොඩාක් දේවල් ඇඩ් කරගත්තේ නැහැ. මගේ විෂන් බෝඩ් එකට මම ඇඩ් කරගත්තේ මම මේ අවුරුද්දේ යන්න ආස තැන් 3ක පින්තූර ටිකක් ඇඩ් කරගත්තා. ඊට පස්සේ මගේ මේන් ඇචීව්මන්ට් එක ඇඩ් කරගත්තා. ඊට පස්සේ මම අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල් ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ ඇෆර්මේෂන් වර්ඩ්ස් ටිකක් එකතු කරගත්තා. මොකද හැමදාම ඒව දකිනකොට ඒවා පේනකොට අපිට අපේ ටාගට්ස් වලට යන්න ලේසි හින්දා. එතකොට මම travel කරන්න places දෙකක් අලුත් places දෙකක් එකතු කරගත්තා. එකක් අවිස්සාවේල botanical garden එක මම ගිහිල්ලා නැහැ.
තියන්න ආස හිතුණා. ඒක අනිවාර්යයෙන්ම යන්න ඕනේ කියලා. ඊට පස්සේ අහංගම හෙල්ති ටිප්ස් ටිකක් ඇඩ් කරගත්තා. හෙල්ති ලිවිංස් වලට කියන්නේ එක්සර්සයිසස් අනිවාර්යෙන් මම කරන්න ඕනේ. වර්ක්අවුට්ස් කරන්න ඕනේ. වතුර මට හැම වෙලෙම මිස් වෙනවා බොන්න. ඉතින් මම ඒවා මේ අවුරුද්දේ ටාගට් විදිහට කරගෙන යනවා. ඊට පස්සේ වර්ක්අවුට්ස් අනිවාර්යමයි. මොකද මම වර්ක්අවුට් කරේ නැහැ ගිය අවුරුද්දේ මැද වගේ. මොකද ලෙඩ වුණා. ඊට පස්සේ එක ඉෂුස් නිසා මට ටයිම් මැනේජ් කරගන්නත් බැරි වුණා වර්ක්අවුට් කරන්න. හැබැයි මේ අවුරුද්දේ මම අනිවාර්යෙන් වර්ක්අවුට් කරනවා කියලා මගේ විෂන් බෝඩ් එකට මම ඒක ඇඩ් කරා. මම ඔය කරන්නේ මම හදාගත්තේ ෆොටෝස් ටික ඔය කපලා කරලා දැන් මම සෙට් කරගන්නවා මගේ විෂන් බෝඩ් එකේ. මම කොයි විදියට ඒ දේ අලවන්න ඕන. අනිත් එක මම ගොඩක් ඔය ඇෆර්මේෂන්ස් ටිකක් ඇඩ් කරගත්තා. මොකද මම මේ ඩේලි මට ඒ දේවල් කියවන්න බලන්න ඕන හින්දා අනිවාර්යෙන් මම ඇෆර්මේෂන්ස් විෂන් බෝඩ් එකට ඇඩ් කරාම උදේ නැගිටිනකොට කියවනවා. ඒ වගේම රෑ නිදා ගන්න යන කලින්වත් මම ඒවා කියවන පුරුද්දක් මට තියෙනවා. ඉතින් මං හිතුවා මේ පාරත් මගේ විෂන් බෝඩ් එකට හැම වෙලෙම වගේ හිතට දැනෙන නැත්නම් අර හිතට ගොඩක් තදින් දැනෙන විෂන් බෝඩ් එකට ගැලපෙන විදිහේ ඇෆර්මේෂන්ස් ටිකක් ඇඩ් කරගන්න ඕන කියලා. අනිත් එක මගේ ටාගට් එකට මැච් වෙන ඇෆර්මේෂන්ස් ටිකකුත් දාගන්න ඕන කියලා හිතුවා. ඉතින් මම ඇෆර්මේෂන් ටිකකුත් මගේ විෂන් බෝඩ් එකට ඇඩ් කරා. ඉතින් ඔයගොල්ලන් කොහොමද කරේ? ඔයගොල්ලන් ඇෆර්මේෂන්ස් ඇඩ් කරගත්තද? විෂන් බෝඩ් එකක් හදාගෙන ඉන්න කෙනෙක් නම් කරන්න ඕන හොඳම දේ තමයි විෂන් බෝඩ් එකක් හදනකොට තමන්ට පුළුවන් තමන් කැමති දේවල් පොඩි දේවල් ටිකක් එකතු කරගන්න. ගොඩක් දේවල් එකතු කරගන්න එපා. සමහරක් වෙලාවට අපිට අවුරුදු අන්තිම වෙද්දී අපේ විෂන් බෝඩ් එක කම්ප්ලීට් කරගන්න අපිට බැරි වෙනවා. ඉතින් මම වගේ පොඩි සරල දේවල් ටික එකතු කරගන්නවා නම් හොඳයි. එතකොට මේ තමයි ෆයිනල් විෂන් බෝඩ් එක. පේනවා ඔයගලන්ටත් පැහැදිලිව හැම දෙයක්ම තියෙනවා කියලා. ඉතින් මම හිතනවා මේ විදිහට ඔයගලන්වත් ලස්සනට විෂන් බෝඩ් එකක් හදාගන්න ඇති කියලා. මම හිතනවා වීඩියෝ එක ඔයගලන් එන්ජොයි කරා කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක්. අලුත් vlog එකකින් හම්බ වෙමු.